හයි ගයිස් ඉතින් ඔන්න ගියාද ඇවිල්ලා තියෙන ඉතින් ටිකක් පාරන දොර සර්විස් කරන්න. ඉතින් මේ දොරවල් ඉතින් අවුරුදු 20කට වැඩි මම හිතන අවුරුදු 30ක් විතර ඇති. මේ දොරවල් වලට කියන්නේ B&D දොරවල් කියලා. ඉතින් මේක ගැලවුවට පස්සේ ඇත්තටම මාර ලේන් කුඩු ගොඩක් තිබ්බේ. කියන්නේ සෑහෙන කාලයකට පස්සේ තමයි සර්විස් එක කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පට්ටම ලේන් කුඩු ගොඩක් තියෙන. ඉතින් පේනවා ඉතින් සර්විස් එක කරේ නැතුනම ඔන්න ඔහොම තමයි තත්ත්වේ. වෙනදී ඔය ස්පින් වල එහෙම ආයේ ඉතින් ගන්න දෙයක් නැහැ. ඉතින් බලමු ඉතින් කොහොමද ඇතුළ සුද්ධ වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් කොච්චර ලේන් කුඩු ගොඩක් තියෙනවද කියලා ඇතුළේ. සෑහෙන ලේන් කුඩු ගොඩක් තියෙනවා ඇතුළේ. ඉතින් වැඩක් නැහැ කතා කරලා එච්චරටම ලේන් කුඩු තියෙනවා ඇතුළේ. ඉතින් අපි ඔය සෝයේටම සුද්ධ කරලා ඉවරලා හොඳට ඔයිල් පාරක් එහෙම ගහලා අනිවාර්යෙන් ඔයිල් පාරක් නම් ගහන්නම ඕනේ. එතකොට තමයි සත්තු යන එක සෑහෙන අඩු කරගන්න පුළුවන්. මොකද ඔයිල් තියෙනකොට සත්තු එහෙම ඉන්නේ ඇතුලේ. ඒකයි අනිවාර්යෙන් ඔය වගේ ගලවලා සර්විස් එකේදී අනිවාර්යෙන් ඔය වගේ ගලවලා හොඳට සුද්ධ කරලා හොඳ ඔයිල් පාරක් ගහගන්නම ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඒදත් ඔය වගේ කවුරු හරි සර්විස් කරනවා නම් බලන්න ඕනේ අනිවාර්යෙන් ඔය වගේ එන ටික පන්නලා ඔය මෙකැනිසම් එක ඕපන් වෙන්න ගලවනවාද කියලා. ඔහොම ගලවලා තමයි හොඳට ඔයිල් ගීස් කරන්න ඕනේ. නැත්නම් ඉතින් ආයෙ ටික දවසක් ගියාට පස්සේ ආයෙ දොර හිරයි යනම්මනම් කියන්නේ. එහෙම ඉතින් වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම වගේ ගලවලා සර්විස් එක කරන්න ඕනේ. එතකොට තමයි ඉතින් හරියට සර්විස් එකක් වෙන්නේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ. ගොඩක් කම්පැනි කට්ටිය නම් කරන්නේ කම්පැනි කට්ටිය ඇවිල්ලා කරන්නේ මේ ගොඩක් නිකන් හොදලා යනවා. ඉතින් එහෙම වැඩක් නැහැ. ඉතින් සර්විස් එකකදී සර්විස් එකක් කියන්නේ ඉතින් මේ ගානටවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඉතින් මේකේ හොදන වීඩියෝ එකක් නම් ගන්න හම්බුන්නේ නැහැ. යෝමයි ඉතින් අපි වැඩි ඉවරුනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි කවුරුහරි සර්විස් එකකට ආවම අනිවාර්යෙන් ඔයගේ මෙකැනිසම් එක ඕපන් වෙන්න ගලවනවාද කියලා. ඒක ගලවලා තමයි හරියට සර්විස් එක කරන්න ඕනේ. නැත්නම් ඇවිල්ලා නිකන් හොදලා ගිහිල්ලා ගියාට වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔය මෙකැනිසම් එක පේන්න ගලවලා අනිවාර්යෙන් හොඳට ඔයිල් ගීස් කරන්න ඕනේ ඒක. එතකොට තමයි සර්විස් එක කියන එකක් වෙන්නේ හරියට. නැත්නම් ඇවිල්ලා සර්විස් එකකට ඇවිල්ලා බොරුවට නිකන් හොදලා ගිහිල්ලා එහෙම වැඩක් නැහැ.